මේ දැන් අපි රත්තරන් කඩන්න යන්නේ. වාන්නෝ මේ රත්තරන් හැම තැනම තියෙනවා. ඔන්න ඉතින් අපි කඩනවා. ෂා. එන්න රත්තරන්. වාන්නෝ ලස්සන මේකේ. මේ I think quality එක නියමයි. මැස්සෙක් මදුරුවෙක්වත් වහලා නැහැ. I think මේක අපි බෙහෙත් ගහලා නැහැ, රස විස ගහලා නැහැ. තාක්ෂණයක් භාවිත කළා මේ. ආවරණයක් දැම්මා. දැන් සත්තු ගහන්නේ නැහැ නිසා මේ පණුව නැහැ මේකේ. නිරෝගී කරිල්ල මේක. ඉතින් මෙතන මේ තියෙන්නේ සාමාන්‍ය පර්චස් එකමාරක විතර වගාවක්. බලන්න ඔබට පේන්නේ කොච්චර මේකේ බල්බ් දාලා වගේ තියෙනවද කියලා. බලන්න අර එහෙටම තියෙනවා. අර පැත්තටම තියෙනවා. මෙතන පැල තියෙන්නේ 150යි. මේක පුංචි ඉඩක්. දැන් අපේ පන්සලට ලොකු ඉඩ නෑ. පොඩි ඉඩ කලන් තියෙන්නේ. ඒ නිසා මෙතන මේ ධාතු මන්දිරයට යන පාර. මේ බලන්න. සක්මන් මළුවක් වගේ වෙයි. සක්මන් මළුවක් වගේ අර පේනවනේ. අපි එක බින් අඟලක්වත් අතහරින්නේ නැහැ. අර පරාක්‍රම බාහු රජතුමා කියලා තියෙන්නේ අහසින් වැටෙන එක ජල බිඳක්වත් මේ පරිභෝජනයට ගන්න නැතුව මහමුදට යවන්න එපා කියලා. ඒ වගේ තමයි අපි උපරිමයෙන්ම භාවිතා කරලා තියෙනවා. හිත සැනසෙන තැන. මනස නිවෙන තැන. ඒ වගේම අපිට ආර්ථිකයකුත් තියෙන තැන.